ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න travel with chef YouTube channel එකට. මොනවාද මම අද recipe කරන් ආවා කොහොමද වෙන්නේ Chinese fried rice එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තට මේක ලීසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලන්ට මේ ඉතාමත් පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු දැන් ඒක කොහොමද හදන්නේ සායකට මම අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් මුලින්ම අපිට තියෙනවා මෙතන මේ බත් එක මේ කලින් හදාගත්ත බත් එක. ඇත්තට මේ බත් එක ඔයගලන්ට රස කරගන්න පුළුවන් මේක chicken stock හරි vegetable stock හරි දාලා මේක උයාගෙන තියෙනවා. ඉතින් වැඩි ප්‍රමාණයක් උයනවා නම් ඔයගලන්ට stock එක කලින් හදාගෙන මේ බත් එකට දාලා හදන එක තමයි වඩාත් හොඳ. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා green peas එක තියෙනවා මේක frozen green peas එක මරන් තියෙන්නේ. ඒ වගේම carrot තියෙනවා carrot කුඩාවට කපා ගන්න ඕනේ. ඒක නැත්තම් අපිට තෙලේ වදින වෙලාවදී නැත්තම් ඒක හරියට අමුවට දැනෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලා ඒක තෙලේ මේව කරන්නත් බෑ. ඊට පස්සේ මෙතන තියෙන කෝන් එක තියෙනවා. මෙතන මේ පොඩි මේ කෝන් එක. ඉතින් ඒකත් මේ අරන් තියෙනවා වෙනම. ඊළඟට ස්ප්‍රින්ග් අනියන් තියෙනවා. දැන් ලුණු තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා බිත්තර. ඉතින් බිත්තර මම දෙකක් අරන් තියෙනවා මේකට. ඊළඟට සෝය සෝස් තියෙනවා. ඊළඟට ලුණු අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ මේ වගේ පෑන් එකක් ලිපේ තියා ගන්නවා. ඔයගලන්ට මේ වගේ මේ හට්ටියක් ඔයක් ගන්න පුළුවන් නැත්නම් හරි බොක්කේ ගන්න පුළුවන්. ඉතින් මට හැම ගෙදරකම මේව නැති නිසා සමහර ෆ්‍රයි පෑන් තියෙනවා නැත්නම් මේ වගේ හට්ටි තියෙනවා. මම ඉතින් අද වෙනසක් තමයි මේ විදිහට පෑන් එකක් ගත්තේ. ඉතින් මුලින්ම රත් කරගෙන තියෙන්නේ මම මේකට තෙල් පොඩ්ඩක් මේ විදිහට එකතු කරගන්නවා. ඒකතු කරලා බිත්තර දෙක හොඳින් මේ විදිහට බීට් කරගන්න. ඒක කළා දැම්මොත් තමයි ඒකේ වඩාත් හොඳ වෙන්නේ. මොකද එතකොට අර හොඳ ෆ්ලෆි වෙලා හොඳට බිත්තරේ පේන්න ගන්නවා. ඒකයි මම මේ විදිහට මේ වගේ හන්දි බීට් කරලා දාගන්න. ඊට පස්සේ මේ විදිහට දාගෙන මැෂින් පොඩි පොඩි කෑලි වල මේ කැඩෙන්න සලස්සන්න. ඊට පස්සේ අපේ ලෝල් ටික මේ විදිහට එකතු කරගන්න. මුලින්ම දාන්න ඕනේ කැරට් ටික. සමහර අය මේ බිත්තර ටික අයින් කරනවා මේක ලිපෙන්. මම අයින් කරන්නේ මම ඒ විදිහටම තියනවා කරනවා. මේ විදිහට පොඩ්ඩක් බෙදෙන්න අරින්න. ඊට පස්සේ මම කෝන් ටිකත් එකතු කරගන්න. මේ විදිහට පොඩි වෙලාවක් බෙදෙන්න ආරින්න. ඊට පස්සේ මේක මේ විදිහට බෙදෙනකොට මම green peas ටිකක් එකතු කරගන්නවා. මේ ටිකත් හොඳින් මේ විදිහට බෙදෙන්න ආරින්න. මතක ඇතුව අනිවාර්යයෙන්ම මේකේ කැරට් ටික තැම්බිලා තියෙනවා. ඔයගලන්ට මේ ගොඩක් මේ ලොකු ප්‍රමාණයක් කරනවා නම් මේ කැරට් ටික පොඩ්ඩක් වතුරෙන් බ්ලාන්ච් කරලා තියාගන්න පුළුවන්. ඒක හරියටම මේක හදාගන්න ලේසියි. ඉතින් බොඩි වෙලාවක මේ විදිහට මේ කලම් කරලා තියාගන්න. ඊට පස්සේ මම මේකට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. සීසන් වෙන. මේ සියල්ල මේ විදිහට තැන්දීගෙන එනකොට මම මේකට දැන් එකතු කරනවා ගින්දර පොඩ්ඩක් මීඩියම් හීට් තියාගන්න. ඒකල මම මේකට දැන් බත් ටික එකතු කරගන්නවා. එකතු කරලා මේ විදිහට දැන් මේක මේ වොක් එක හදනවා නම් ෆ්‍රයි පෑන් හදනවා නම් පොඩ්ඩක් මේක ටොස් කර ගන්න පුළුවන්. ඉතින් මගේ මේ හට්ටිය non stick එකක් නිසා මට ලේසියෙන් මේක හදා ගන්න පුළුවන්. ඉතින් සමහර අයට මතයක් තියෙනවා අනිවාර්යෙන් වොක් එකක් ඕන කියලා මේ ෆ්‍රයිඩ් රයිස් ගන්න. එහෙම අවශ්‍ය නැහැ. අඩිය ඇලෙන්නේ නැති ඉන්න මේක හදා ගන්න පුළුවන්. මේක හොඳින් මේ විදිහට බෙදන්න අරින්න ඕන. ලුණු අවශ්‍ය වෙන බලලා හදා ගන්න. ඉතින් ඔයගලන්ට මේක සමහරට මේ ඔලි ස්ටොක් වගේ දේවල් එකතු කරගන්න පුළුවන් මේකට. තරස්සේ වැඩි කරගන්න. අර බත ස්ටොක් එකෙන් හදලා නැත්නම් තමයි ඒක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොන රස දෙන්න හරියටම. බත් එක මේ විදිහට බෙදෙන්න ඕනේ. බෙදෙන එක තමයි හරිය වැදගත් වෙන්නේ.
මම මේකට ඊට පස්සේ එකතු කරගන්නවා සෝය සෝස් පොඩ්ඩක්. සමහර සෝස් දානවා සමහර සෝස් එක මේක දාන්නේ නැහැ. මේක හොඳින් දැන් ගින්දර පොඩ්ඩක් වැඩිලා තියෙන නිසා හොඳින් මේක බැදෙනවා. ඉතින් මෙතන මම කරන්නේ බත් එක හොඳට බැද ගන්න. අඩි හැඳලාම් බලන්න ඇලෙන්න දෙන්න එපා. ඊට පස්සේ මම ස්ප්‍රින්ග් අනියන් ටිකක් මේකට එකතු කරගන්නවා. ඒක අර වයිට් පාර්ට් එක මම අරන් තියෙන මේ වෙලාවේ. ඊට පස්සේ මගේ වෙනම ටිකක් තියෙන උඩින් ගාමිස් කරන්න. මම බත් හාස් මේ ලුණු ස්වල්ප එකතු කරගන්න මේකට. හරි. ඒකේ තව පොඩ්ඩක් සෝය සෝස් පොඩ්ඩක් එකතු කරගත්තා. මේ වගේදී හොඳ සුවඳකුත් එනවා. අන්න මේ සුවඳ අනිවාර්යයෙන්ම එන්න ඕනේ බත් එක බැදෙනකොට. බිම දානවා. දැන් මේක ෆ්‍රයිඩ් රයිස් එක රෙඩි. දැන් මම කරන්නේ මේ විදිහට මේක දැන් ලිපෙන් බා ගන්න. ඉතින් මේ තමයි මම හදාගත්ත අද මේ Chinese fried rice එක. ඉතාමත්ම සුවඳට ඒ වගේම හරි රසකුත් තියෙනවා. තමයි මේ හදාගත්තේ. තෙලුත් අඩුයි. තෙල් අඩුවෙන් දාගන්න මතක ඇතුළේ මේ fried rice හදද්දී ගොඩක් අය සමහර තෙල් බේරිනවා. ඉතින් තෙල් වැඩිද කියලා බලා ගන්න පුළුවන්. ඔයගලන්ට කාලි කරලා අන්තිම අඩිය දකින්නකොට තේරෙනවා තෙල් කොච්චර තියෙනවද කියලා. ඒක නිසා පුළුවන් තරම් තෙල් අඩුවෙන් මේක පාවිච්චි කරන්න. ඔන්න ඔයාලා බලාගත්ත මේ කොහොමද මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ කියලා. තාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ මොකද මම ඔයාලට වොක් පාවිච්චි කරන්නේ නැත්තේ. මොකද මේක සමහරට මේ ගොඩක් ඉදර ඉන්න ගෘහණියන් මේව බලාගෙන ඉන්නවා. මොකද ඒගලන්ට මම මේ පෙන්න සමහර මේ පාවිච්චි කරන මේ පිඟන් ಜಾති, වලන් ಜಾති, අවශ්‍ය කරන දේවල් සමහරට ගෙදර නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට හැම වෙලාවෙම මේ ඩිස්කරේජ් වෙනවා. අයියෝ මට මේ වගේ දෙයක් ඕන, මේ වගේ දෙයක් හදාගන්න කියලා. ඉතින් ඒකයි මම මේ වගේ සාමාන්‍ය හට්ටල මේ දවස්වල මම කරන වීඩියෝ වල පෙන්නන්නේ. මොකද ගෙදර ගෘහණියන්ට ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහ තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ උතකොල බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මේ වෙනි මාළුත් වීඩියෝ හම්බෙනතුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයි බෝවා.